අයිබෝවන් යාළුවනේ ඔයගොල්ලන්ව ආදරෙන් පිළිගන්නවා නේචර් ලවර් ඩයටිස් ශ්‍රී ලංකා YouTube channel එකට. ඉතින් ඔන්න උඩ පස්සේ වැස්සේ හිටි නිසා මම ගියා මල් පැල ටිකක් ගන්න. ගිහිල්ලා මන් මල් පැවල ලස්සන ඔයගොල්ලන්ට තරන් එන්න කියලා හිතුවා. මේ බලන්න මේලා හරිම ලස්සන කපුරු පැල ටිකක්. මල් පිපිලා පාට කපුරු පැල ටිකක් මේට වඩා පොඩි ඒවත් තිබුණා මල් නැති ඒවා මේ තියෙන පිච්ච ගස් ටික හරිම ලයි. ඉතින් කපුරු වල ගොඩක් කට්ටිය කියන දෙයක් තමයි මේ කපුරු ගෙදර ගෙනාපුවාම මල් හැදෙන්නේ නැහැ කියලා මල් පෙළ තවයි තර. ඒකට හේතුව තමයි යාළුවනේ මේ කපුරු හැදෙන්නේ හරිතාගාර ඇතුලේනේ ගොඩක් කපුරු හදන්නේ හරිතාගාර ඇතුලේ. ඒකලින් දම රසායන පොහොර වලට හුරු කරලා තමයි තියෙන්නේ. අපි ගෙදර ගෙනාවහම කොහේ පැකර පමණින් මේව පැලවෙන්නේ නැහැ. ඉතින් අපි ඒ අපේ පරිසරයට ඕනි. ඉතින් ඒකින් ඔයගොල්ලෝ කපුරු පැලයක් ගෙනාවහම ඒක ඉස්සරලම හිටවලා දාලා තියෙන්න අරින්න එපා. ඒකට අවශ්‍ය කරන විදිහට සාත් කරන්න. එතකොට අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට ලස්සනට මේ තියෙනවා වගේම මසරහටත් ගන්න පුළුවන්. බලන්නකො ලස්සන. මේ තියෙන්නේ ඔයලා දැකලා තියෙනවා හරි ලස්සන. හරිම ආසම. හරිම ලස්සන මල් පැලයක්. සිල්වර් ඩස්ට් මල් පැලයක්. හරි ලස්සනයි. එච්චර ගණන් නෑ මේ මල්ලේ. මම දන්නේ මේක සීත තමයි හැදෙන්නේ ගොඩක්. හිතන්න මේක ප්ලාන්ට් එකක් විදියට අපිට හදන්න පුළුවන්. මේකත් ගොඩක් සීත පැතිවල තමයි හැදෙන්නේ. මම හිත මේක මේ සුදු පාට වෙනවා. ඒක කොච්චර අතට මේක ඔක්කොම කොළ පාට වගේ තමයි මට නම් පෙනුනේ. ඒ වුණාට එහෙම නැහැ. ඇටස් දෙකේ විදිය හරි ලස්සනයි නේද? නත්තල් කාලේ තියෙන නත්තල්ම වගේ හරිම ලස්සනයි. උඩින් බලනකොට බලන්න ඒක කියන්නේ ඒකෙම තව જાතියක්. ඒකේ කොළ අකට වඩා ටිකක් වෙනස්. තින්නු ගන්න පුළුවන්. හරිම ලස්සන මල් පැලයක්. මේ බලන්න මේ තියෙන්නේ කැටවල. මේවා නම් ගොඩක් ටිකක් ගන්න. හුඟක් ලොකු පැල තමයි මෙතන යට තිබුණ පැල. මම නම් මේ කැක්ටස් නා ගියේ නැහැ ඇත්තටම යාළුවනේ. ඉන්ඩෝ අසලට ආසයට මෙතෙන්ට ගියොත් ඕන තරම් මේ ඉන්ඩෝ ප්ලාන්ට්ස් ගන්න පුළුවන්. එකතුවක් තිබුණා. හරිම ලස්සනයි ඉතින්. ඔයගොල්ලන්ට මම ඉස්සෙල්ලත් කිව්වේ පුරු වගේ මල් පැලයක්. ඔයගොල්ලෝ මේ ඔයතාවන්න කියනපුවාම ඒක ගොඩක් කියන දෙයක් ගේන පැල අපිට හිටෝ ගන්න බෑ. ඒවා ගෙනාපුවාම මැරිලා යනවා. ඒකේ තියෙන මන් ඔය ගොඩක් තා තියෙනවානේ. ඉතින් ඒකට හේතුව තමයි ඒවා හැදෙන්නේ වේතාගාර ඇතුලේ. එතකොට අපි දැනගන්න ඕනේ ඒවා අපේ පරිසරයට ඒගොල්ලන් අනිත් එක තමයි මේ මල් පැල මේ බලන මේක අර මල් පැලයක් මේක. දැන් මේක අලුත් වෙලා මේ ඇවිත් තියෙන්නේ. මේකේ වර්ග ගොඩ තියෙනවා. මේක නම් වැඩිය මේ වැහි කාලේ එච්චර ඔරොත්තු දෙන මල් පැලයක් නෙවෙයි. මේක ගොඩක් අවුව ප්‍රිය මල් පැලයක්. ඉතින් මේ වගේ මල් පැලනවා හරිම ලස්සනයි. මම ඔයගොල්ලන්ට වෙන දවසක මේ වගේ මල් පැල තවානකින් මල් පැලයක් ගෙනාපුවාම කොහොමද හදාගන්නේ කියලා වීඩියෝ එකකින් කරන්නම්. වීඩියෝ එකකින් හරියටම කියලා දෙන්නම්. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මම මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවලන්ට අයබෝවන්.